අද සමාජයේ දික්කසාද වීමේ ප්‍රවණතාවය දිනෙන් දින ඉහළ යනවා. හැබැයි විවාහ වෙන්න දෙන්නගේ කැමැත්ත ප්‍රමාණවත් වුණාට දික්කසාද වෙන්න දෙන්නගේ කැමැත්ත විතරක් මදි. ලංකාවේ නීතියට අනුව දික්කසාදයක් ගන්න නම් ස්වාමි පුරුෂයා හෝ බිරිඳ යන එක් පාර්ශවයක් අනිවාර්යයෙන්ම වරදකරු වෙන්න ඕන. නඩුවක් දාන්න ඕන දිසා අධිකරණයක. ඒක පැමිණිලිකරු හෝ විත්තිකරු පදිංචි ප්‍රදේශයේ නැත්නම් ඔබ විවාහ වුණු ප්‍රදේශයේ අධිකරණය වෙන්න පුළුවන්. සාමාන්‍ය විවාහ නීතිය යටතේ දික්කසාද වෙන්න හේතු 3යි තියෙන්නේ. සුවකල නොහැකි ලිංගික බෙලහීනතාවය, අනාචාරය හෝ ද්වේෂ සහගත අතහැර යාම. නඩුව දැම්මම මුලින්ම යොමු කරන්නේ පාවුල් උපදේශනයට. එතනදී සමතයකටපත් වුණොත් නඩුව ඉවරයි. නැත්තම් තමයි නඩු විභාගයට යන්නේ. නඩුව දිනුවම මුලින්ම ලැබෙන්නේ නයිසයි තීන්දුවක්. මාස 3කට පස්සේ තමයි ඒක ස්ථිර වෙලා විවාහය සම්පූර්ණයෙන් අවලංගු වෙන්නේ. වන්දි ඉල්ලන්නේ නැත්නම් දික්කසාදය ලේසි. රට ඉන්න අයට ලංකාවට එන්නේ නැතුව වුණත් නඩුව පවත්වන්න පුළුවන්. වසර 7ක් වෙන්ව සිටීම පමණක් දික්කසාදයට හේතුවක් නෙවෙයි. නීතිය හරියට දැනගෙන කටයුතු කරන්න. උත්තරීතර නීතිඥ වෘත්තිය දිනනට හරිම පාරට හොඳම ඉගෙනුම් නවාතැන. නීර්තා ලෝ ඇකඩමි.